ගැන මේ කරන්න මාරම් විදිහට ආසාවත් වෙන. ඒ කියන්නේ අපි කියන්නේ අර හැම්ම තියනවා කියන මාර හැම්මක් තියෙනවා ඒක කරන්න. දැන් මේක අල්ලගන්න බෑ ටිකක් හරි අමාරුයි. යාළුවනේ සුබ දවසක් වේවා. ඉතින් මගේ YouTube channel එක දිගා ටෙක් කම්පියුටර්ස් ඔයාලා දන්නවද දන්නේ මගේ මේ channel එකෙන් මම ඔයාලට ලබා මගේ මේ ටෙක් කිව්වට අනිත් සාමාන්‍ය ටෙක් channel එකකට වඩා මගේ channel එකේ අන්තර්ගතය පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටෙක් පැත්තට සහ කියන්නේ ලැප්ටොප් සහ PCs වල hardware software පැත්ත සහ electronic පැත්තත් ටච් වෙනවා මගේ YouTube channel එකේ. ඉතින් ඔයාලා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න යාළුවනේ. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයාලට මම දාන වීඩියෝස් ටික බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද මම ඔයාලට ගෙනෙන්න හිතාගෙන ඉන්නේ තාමත් පොඩි වීඩියෝ එකක්. එතනම ඔයාලා ආසාවෙන් ඉන්නවත් දන්නේ ලැප්ටොප් repairing පැත්තට. ඉතින් ලැප්ටොප් repairing පැත්තට ආස නම් අනිවාර්යෙන් ඔයාලගේ අංකයට ඔයාලගේ ඉලෙක්ට්‍රොනික නොලෙජ් එකක් තියෙනවා. ඉතින් මම අන්න ඒ සම්බන්ධ පොඩ්ඩක් ඔයාලට කතා කරන්න තමයි මම අද මේ පොඩි වීඩියෝ එක කරන්න හිතන් ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝස් එක රැඳී සිටින්න යාළුවනේ. ඉතින් ඔයාලා ලැප්ටොප් repairing වලට ආසද? ඉතින් ආසද? ඇත්තටම මේක කියනවනම් මාරම් පිස්සුවක්. මේ ලැප්ටොප් repair කරනකොට මාරම් පිස්සුවක් කිව්වට ඒක මාරයි. ඒක ඉතින් කරන මනුස්සය තමයි ඇත්තටම දන්නේ. ඔයාලා ලැප්ටොප් repairing කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට අංකයට ඉලෙක්ට්‍රොනික සාමාන්‍ය දැනීමක් හරි තියෙනවා. අඩුම වශයෙන් ඉලෙක්ට්‍රොනික සාමාන්‍ය දැනීමක් හරි තියෙනවා. ස්ටාර්ට් එක ගන්නකොට අපිට ඉලෙක්ට්‍රොනික අනිවාර්යෙන් පොඩි හරි දැනීමක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක කරගෙන යනකොට අපි ඉලෙක්ට්‍රොනික දැනුම ඉම්ප්‍රූව් කරගන්න අපිට පුළුවන් නේ. ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් පස්සේ අංක 2 වශයෙන් අපි සඳහන් කළොත් ලැප්ටොප් එකක් ඒවා ඩෙස්ක්ටොප් එකක් ඒවා ඔයාලට සාමාන්‍යයෙන් ඒ සයිඩ් එකේ කියන්නේ IT සයිඩ් එකේ පොඩි නොලෙජ් එකක් තියෙන. IT සයිඩ් එකේ නොලෙජ් එකක් තිබිය යුතුමයි. මොකද මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් සහ PC එකක් කියන්නේ අනිත් normal device එකක් වගේ නෙමෙයි. ඒකේ hardware සහ software කියන දෙකම රන් වෙනවා. ඔයාලා දන්නවා ඇතිනේ. එක පැත්තකින් hardware පැත්තක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒක hardware සහ software කියන දෙකම අවශ්‍යයි මේ ලැප්ටොප් එකක් හරි PC එකක් හරි ඔපරේට් වෙන්න. ඔයාලා දන්නවා ඇතිනේ. මේ සම්බන්ධ මේ කරුණු කාරණා දෙකම ඔයාලගේ ඔළුවේ පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ. මේ පොඩි හරි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේ සේෆ් එක කියන්නේ ලැප්ටොප් repairing පැත්තට එන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් මේ දෙක පොඩ්ඩක් මේ නොලෙජ් එක ගැන පොඩ්ඩක් ටච් කරන්න. නැත්නම් පොඩ්ඩක් එහෙම නුනොත් ඔයාලට පොඩ්ඩක් අමාරුයි මේක පොඩ්ඩක් අල්ලගන්න. කියන්නේ දැන් අත්‍තරම ලැප්ටොප් repairing කරනවා කියන්නේ අපි දැන් බල පිටින් ඉඳන් බලන නේද හිතන්නේ අයියෝ බද්දර කැල්ල මාරු කරන්නේ පොඩි කේස් එකක් කරනවා. එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මේක ඇතුලින් එහාට ගිය ගැඹුරු දෙයක් තියෙනවා ඇත්තටම. සාමාන්‍ය no power lap එකක් ආවොත් අපිට ඉලෙක්ට්‍රික motherboard එක diagnose කරන විදිහ lap එකට වෙනස්. generation wise වෙනස් වෙනවා. මේ latest generation වල ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් එහෙමයි. ඉතින් ඒකයි මම ඔයාලට මේ පොඩි වීඩියෝ එකක් කරන් ආවේ. ඔයාලට එහෙම එන්න අයිඩියා එකක් තියෙනවා නම් ඇත්තටම අර මම කිව්ව අදාළ කරුණු සම්බන්ධව පොඩ්ඩක් ටච් කරන්න. මොකද ඒක වටිනවා ඔයාලට. ඉතින් තව එකක් ඔයාලා අනිවාර්යෙන් තව එකක් මම මට මේක පොඩ්ඩක් කියන්න බැරි වුණා ඔයාලට. ඒක තමයි අනිවාර්යෙන් මේකට එනවා නම් ඔයාලා මේකට පුදුම කියන්නේ මේක කරන්න මාරම් විදිහට ආසාවක්. ඒ කියන්නේ අපි කියන්නේ අර හැම්ම තියනවා කියලා. මාර හැම්මක් තියෙනවා මේක කරන්න. දැන් මේක අල්ලගන්න බෑ ටිකක් හරි අමාරුයි. ඕනම ඒත්තන්ගේ හැමෝම ලැප්ටොප් repairing කරන්නේ. ඔයාලා දන්නේ ෆෝන් repair කරන කට්ටිය හැමතැනම ඉන්නවනේ. ඒ ෆෝන් repair කරන එකට මම මේකට මේ බාල කරලා කතා කරනවා නෙමෙයි. ඒකත් ඒ පුත්ලන්ගේ
ඒ දක්ෂතාවය මත ඒක වෙනස් වෙනවා. ලැප්ටොප් ප්‍රපෙයාරින් කියන එක පොඩ්ඩක් පොඩ්ඩක් ඇඩ්වාන්ස් ගොඩක්ම ඇඩ්වාන්ස්. ඉතින් මේක කරන්න ඇත්තටම ඔයාලට පුදුම ආසාවක් තියෙනවනේ. ආසාවෙන් වැඩේට බහින්න. එතකොට කවදාවත් වරදින්නේ නැහැ. මාරම ගේමක් ගහන්න පුළුවන්. මමත් මුල් දවස්වල මේකට එද්දී මට පුදුම ආසාවක් තිබුණා. ඉතින් මම ඒකයි මම මේ පැත්තට පොඩ්ඩක් ටච් උනේ. ඉතින් ඔයාලත් අලුතින් ආධුනිකයි නම් මේකට ඔයාලට මේකට එන්නේ ඒ කියන්නේ ලැප්ටොප් ප්‍රපෙයාරින් අතර ඉඳ හිතන් ඉන්නවා. එන්න තමයි හොඳයි. තමුන්ගේ ජොබ් එක කරන ළමත් තමුන්ගේ ජොබ් එකට අමතරව තව අමතර ආදායමක් හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට මම මේ කිව්ව කරුණු ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ වලින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. මතක ඇතුව දියාටෙක් කම්පියුටර්ස් මගේ YouTube channel එක subscribe කරන්න යාළුවනේ. bye.